කාන්තාවන් හැටියට ඔබ ඔබේ පෙනුම ගැන ඉතාම සැලකිලිමත් වෙන බවට කිසිම සැකයක් නැහැ. නමුත් වයස අවුරුදු 40 පමණ ඉක්මවා යද්දී ඔබේ පෙනුමේ යම් වෙනස් වීම් සිදු වුණත් ඔබ උනන්දු වුවොත් වයසට යෑම ප්‍රමාද කිරීමට හැකියාව තිබෙනවා. ඉතින් අප මේ වීඩියෝ තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ ගැන. විශේෂයෙන්ම ඔබ අවුරුදු 35 45 අතර කාන්තාවක්ද වයසට යෑම නවත්තන ටිප්ස් 5ක් අපි දැන් කතා කරන්න යනවා. පළවෙනි කාරණය. අධික ලෙස තද හිරු රශ්මියට නිරාවරණය වීමෙන් වළකින්න. මෙතනදී UV කිරණ එනම් අල්ට්‍රා වයලට් නමින් හඳුන්වන පාරජම්වල කිරණ වලට අප නිරාවරණය වන විට සම රැලි ස්වභාවයක් ගන්න. සම මතු පිට යම්කිසි වයස් ලප එනවා. සම රළු ස්වභාවයක් ගන්නවා. ඒ වගේම සම එල්ලා වැටෙන්න පටන් ගන්නවා. මේ කාන්තාවන්ට වයස් පෙනුමක් ගෙනෙනවා. එම නිසා හැකියතාක් තද අවු රශ්මියෙන් ආරක්ෂා වන්නට සුදුසු පියවර ගන්න. ඒක ඉතා වැදගත්. වයසට යෑම නවත්වන දෙවෙනි කාරණය. මානසික ආතතියෙන් මිදෙන්න. බොහෝ දුරට මානසික ආතතිය නිසා කාන්තාවකගේ ශරීරයේ කොලජන් මට්ටම අඩු කරනවා. සාමාන්‍ය කාන්තාවකට තරුණ පෙනුම ආරක්ෂා කර ගන්න ශරීරයේ කොලජන් මට්ටම හොඳින් තබා ගැනීම ඉතාම වැදගත් වෙනවා. එම නිසා මානසික ආතතියෙන් මිදෙන්න ඔබ යම් සරල ක්‍රියාකාරකම් කීපයක් සැලසුම් කරගන්න. මිහිරි සංගීත නාදයකට සවන් දෙන්න. සරල ව්‍යායාමයක යෙදෙන්න. සතුටක් ලැබිය හැකි විනෝදාංශයක් ගැන හිතන්න. මේ ආකාරයෙන් මානසික ආතතිය තරමක් හෝ අඩු කරගන්න ඔබට මේ දේවල් අත්දැක බලන්න පුළුවන්. වයසට යෑම ප්‍රමාද කරන තුන්වෙනි කාරණය. ප්‍රමාණවත් නිින්දක් ලබා ගැනීම. ඇත්තටම නිින්ද කියන්නේ අපේ ජීවිතයට අති වැදගත් දෙයක්. ප්‍රමාණවත් නිින්දක් නොලැබීමෙන් ඇස යට සම කළු පැහැයක් ගන්නවා. ඇස්වල ඉදුමුණු ස්වභාවයක් එනවා. ඒ ඔබට වයස්ගත පෙනුමක් එකතු කරනවා. ඒ වගේම නිින්ද අඩුවීම සමේ අලුත් වැඩියා ක්‍රියාවලිය අඩාල වෙනවා. ඒ නිසා වයසට යෑම පාලනය කරගන්න නම් ප්‍රමාණවත් නිින්දක් අත්‍යවශ්‍ය වෙනවා. වයසට යෑම ප්‍රමාද කරන හතරවෙනි කාරණය. ක්‍රියාශීලීව දවස ගත කිරීම. නිතිපතා ශාරීරික ක්‍රියාකාරකම් මේ සඳහා උදව් වෙනවා. ඔබට දවසකට විනාඩි කීපයක් හෝ සරල ව්‍යායාමයක යෙදෙන්න පුළුවන් නම් අවම වශයෙන් විනාඩි 20ක් ඇවිදීම වැනි සරල යමක්. මේ ආකාරයට ඔබ නිතිපතා ව්‍යායාමයක යෙදෙනවා නම් ඔබේ රුධිර සංසරණ පද්ධතිය හොඳින් ක්‍රියාශීලී වෙනවා. ඒකේ ප්‍රතිඵලය හැටියට මාංශ පේශි එල්ලා වැටෙන එක නතර වෙනවා. අස්ථි ශක්තිමත් වෙනවා. ඔබට තරුණ නිරෝගී පෙනුමක් ලැබෙනවා. වයසට යෑම ප්‍රමාද කරන පස්වෙනි කාරණය. සමබර ආහාර වේලක් ගන්න. මෙහිදී ස්වාභාවික පළතුරු, එළවලු, ප්‍රෝටීන් සහ සෞඛ්‍ය සම්පන්න මේද වලින් පොහොසත් ආහාර වේලක් ගන්න. මතක තබා ගන්න කෘත්‍රිමව කලින් සකස් කළ ආහාර සහ සීනි බහුල ආහාර ඔබට ඉක්මනින්ම වයස්ගත පෙනුමක් ලබා දෙන බව. ඒ නිසා පුළුවන් තරම් එවැනි ආහාර වලින් ඈත් වෙලා ඉන්න. ඒ වගේම දුම්පානය, මත්පැන් පානය, විශේෂයෙන්ම පැණිවීම වර්ග පානය ඔබට දුර්වල පෙනුමක් ඇති කරන බවත් මතක තබා ගන්න. හැකියතාක් පිරිසිදු ජලය පානය කරන්න. ඉතින් මේ ආකාරයට අප කතා කළ ඔබ වයසට යන එක ප්‍රමාද කළ හැකි කරුණු පහ කෙටියෙන් නැවත මතක් කරගත්තොත් අංක 1 අධික හිරු රශ්මියෙන් ආරක්ෂා වන්න. අංක 2 මානසික ආතතියෙන් මිදෙන්න. අංක 3 ප්‍රමාණවත් නිින්දක් ලබා ගන්න. අංක 4 ක්‍රියාශීලීව දවස ගත කරන්න. අංක 5 සමබර ආහාර වේලක් ගන්න. අපේ ශ්‍රී ලාංකීය කාන්තාවන් මේ කරුණු ගැන සැලකිලිමත් වෙනවා නම් ඔබට වයසට යෑම ප්‍රමාද කර දිගු කාලයක් ඔබේ තරුණ පෙනුම ආරක්ෂා කරගන්න පුළුවන්.